නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත ආම බන්තේ සාදු සාදු සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු කම්මං භික්ඛවේ වේදිතබ්බං කම්මානං නිදාන සම්භවෝ වේදිතබ්බෝ කම්මානං වේමත්තතා වේදිතබ්බා කම්මානං විපාකෝ වේදිතබ්බෝ කම්ම නිරෝධෝ වේදිතබ්බෝ කම්ම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බාති සාදු සාදු ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය මගින් දායක පින්තුන්ගේ අනුග්‍රහය මත දෛනිකව විසුරුවා හරිනු ලබන තවත් ධර්ම දේශනාවකටයි මේ පින්තුන් ශ්‍රවණය කිරීමට සූදානම් වී සිටින්නේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ දේශනා කර වදාරන විට නිතර වදාළ දේශනාවක් තං සුනාත සාදුකං මනසිකරෝත භාසිස්සාමි කියන ශ්‍රී මුක වචනේ. ඒ ධර්මයේ මනාකොට අහඬ නුවණින් මෙනෙහි කරන්ඩ
දේශනා කරන්නෙමි කියන අදහස. අපි අදත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයේ ශ්‍රවණය කරනකොට හොඳ එකඟතාවයකින් ශ්‍රවණය කිරීම හා මනාකොට මෙනෙහි කිරීම අවශ්‍ය කරනවා. අද ධර්මානුශාසනාවේ මාතෘකා වශයෙන් ඉදිරිපත් කළේ අංගුත්තර නිකායෙහි නිබ්බේධික සූත්‍ර ධර්මයට අයිති ශ්‍රී මුක පාඨයක්. නිබ්බේධික සූත්‍රයේහි කරුණු 7ක් භාග්‍යවතුන් වහන්සේ වදාරලා තියෙනවා. කාමය, වේදනාව, සංඥාව, ආශ්‍රව, කර්මය සහ දුක කියන කරුණු 6. මේ එක් එක් කාරණයක් නැවත කරුණු 6 බැගින් බෙදලා දේශනා කරලා තියෙනවා. අද අපි මාතෘකා පාඨයෙන් කතා කළේ කර්මය ගැන වදාළ දේශනා පාඨයයි. නිබ්බේධික පර්යාය දේශනා කරමි කියන වචනෙන් තමයි භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව ආරම්භ කරලා තියෙන්නේ. නිබ්බේධික පර්යාය කියලා කියන්නේ විනිවිද යන ප්‍රඥාව. එහෙම නැත්නම් තියුණු ප්‍රඥාව. සියලු භවගාමී කර්මයන් සිඳලන්නා වූ ප්‍රඥාව ගැන දේශනා කරමි කියන අදහසයි එයින් අදහස් කරන්නේ. කම්මං වික්ඛවේ වේදිතබ්බං, මහණෙනි කර්මයේ දත යුතුයි. කම්මානං නිධාන සම්භවෝ වේදිතබ්බෝ, කර්මයන්ගේ නිධාන සම්භවය දත යුතුයි. කම්මානං වේමත්තතා වේදිතබ්බා, කර්මයාගේ වේමත්තතාවේ නොහොත් බෙදීම දත යුතුයි. කම්මානං විපාකෝ වේදිතබ්බෝ, කර්ම විපාකයේ දත යුතුයි. කම්ම නිරෝධෝ වේදිතබ්බෝ, කම්ම නිරෝධයේ දත යුතුයි. කම්ම නිරෝධගාමිනී පටිපදා වේදිතබ්බා, කර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව දත යුතුයි. මෙවැනි ආකාරයකටයි කරුණු 6 වදාරලා තියෙන්නේ. අපි බලනවා පළවෙනි කාරණේ. මහණෙනි කර්මයේ දත යුතුයි. මේ කම්ම කියන වචනයෙන් අදහස් කරන්නේ ක්‍රියාව කියන වචනයයි. නමුත් ගහකින් පොල් ගෙඩියක් වැටෙන එකත් ක්‍රියාවක්. මෙතන පෙන්වන්නේ චේතනා කියන චෛතසික ධර්මයේ මුල් කොට හට ගන්නා වූ ක්‍රියාවක්. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව කර්මයේ කොට වදාරමි කියන දේශනාවෙන් අපට ඒ බව පේනවා. බුදුරජාණන් වහන්සේ චේතනාව මුල් කොට කර්මයේ වදාළේ ඒ වෙන විට මුළු මහත් සත්ත්ව ප්‍රජාවම මිනිසයා ඇතුළුව කාර්මිකේ ක්‍රියා කරනවා. නොයසේනම් මම ක්‍රියා කරනවා කියන ආත්ම දෘෂ්ටියෙන් තමයි මේ ක්‍රියාකාරීත්වය පිළි අරන් තියෙන්නේ. එසේ නොවේ. චේතනා මුල් කොට වෙන ක්‍රියාවක් බවයි භාග්‍යවතුන් වහන්සේ අපව යොමු කරවලා තියෙන්නේ.
චේතනාව කියන මේ චෛතසිකය ක්‍රියා චෛතසිකය ආස්වාස ප්‍රාස්වාස වාතයකින් තොරව හටගන්න විදිහක් නැහැ. ඒ කියන්නේ මලකඳක චේතනා හටගන්නේ නැහැ. ආයුස්මාච විඥානං යදාකායන් ජහන්තිමං අපවිද්ධෝ තදාසේති පරබත්තං අචේතයන්. මේ දේශනාවේ පේනවා ආයුෂයත් උස්නයත් විඥානියත් යම් තැනක පහ වී යනකොට මේ සිරුර කෘමි ගණයාට බත්වි අචේතනිකව චේතනාවකින් තොරව හොවී කියන වචනේ ඇද වැටී කියන වචනේ මේ ශරීරෙහි ආරම්භක ශක්තිය එක්ෂණයෙන් අඩු වී යනකොට ආයු ගෙවෙනවා. ඒ වගේම ප්‍රස්වාස වෙනකොට ආස්වාස නොවී යනකොට උස්නේ සිඳෙනවා. මේ උස්නේ සිඳෙනවත් සමගම මේ ශරීරය සීතල වෙනවා. මේ සීතල වෙනකොට විඥානීය පහ වී යනවා, නිරුද්ධ වී යනවා. ඒ නිසායි අර කෘමි ගණයාට බත්ති මේ ඇද වැටෙන්නේ. නැත්නම් දි รา පත් වෙන්නේ. මේකෙන් අපිට පේනවා මේ චේතනා චෛතසිකයේ දැනගන්නා හිත සහ ප්‍රස්වාස ආස්වාසයත් අතර කිට්ටු සම්බන්ධයක් තියෙන බව. හිතට රාගසිතක්, ද්වේෂ සහගත තරහසිතක්, ශෝක ජනක හිතක්, අධික සතුටක් ඇති වෙන අවස්ථාවට ආස්වාස ප්‍රස්වාසයේ වේගවත් වෙනවා. සිත හැඟීම් වලට බර නොවි උපේක්ඛා සහගත වෙනකොට ආස්වාස ප්‍රස්වාසයේ කෙටි වෙනවා. මෙයින් අපිට පේනවා ආස්වාස වාතය ලේ ධාතුවත් සමග සංයෝග වෙනකොට ඇතිවෙන උෂ්ණය නිසා මේ ශරීරෙහි සීතල වළක්වලා රත් වෙනවා, උණුසුම් වෙනවා. මේ උණුසුම් වීම කරන කොටගෙන ආහාරයේ දිරවලා ශරීරේ දි รา යන කොටස් වෙනුවට අලුතින් කොටස් ඇති කරවනවා. එමෙන්ම දි รา යන කොටස පිට වෙනවා. එයින් ප්‍රධාන කාරණයක් ප්‍රස්වාසය. එහෙමනම් මේ ආස්වාසය ප්‍රස්වාසය කියන්නේ මේ සිරුර ඇති කරවනවා. ඒ වගේ කෙතෙක් ඇති වුණත් නැති වෙන බවට ලකුණක්. මේ ආස්වාස වාතයේ මුල් කොට ඇතිවෙන්නා වූම ඒ වායු ශක්තිය උදව් කරගෙන චේතනාව එකතුව ක්‍රියා කරනවා. හිතට භාවිතා වෙච්ච ආකාරයට චේතනා එකතු වෙලා වායු ධාතුවෙන් මේ සතර මහා භූතින්ගෙන් රාශි වුණා සිරුර ක්‍රියා කරනවා. මේක තමයි අපි කර්ම නාමයෙන් හඳුන්වන්නේ. චේතනාවකට අනුව කාය ක්‍රියා කරනවා නම් කාය කම්මේ නැකිට වීම ඉඳ ගැනීම මේවා කාය කම්මිතයි. වායෝ ධාතුව මුල් කොට චේතනාවකට අනුව තොල් තල්ල ගිරිය ක්‍රියා කරලා ඇතුළත ඇතිවෙන වාතී කැඩි කැඩි පිට වෙනවා නම් අපි ඒකට කියනවා වාචී කම්මේ. කාය කම්මියත් වාචී කම්මියත් නැවතිනකොට මනෝ කම්මේ. සාමාන්‍යයෙන් අපි ගැඹුරු කල්පනාවට වැටෙනකොටත් නිදාගත් අවස්ථාවේ සිහිනෙන් ගමන් බිමන් යෑම වැනි අවස්ථා මනෝ කම්මයට අයිති වෙනවා. නමුත් මේ කාය කම්මේ වචී කම්මේ මනෝ කම්මේ කියන අවස්ථා තුනම ප්‍රාස්වාසයේ
ආස්වාසය නොවුනොත් අතහැරී යනවා. මලකඳක ඒ ස්වභාවයක් අපිට පේන්නේ නැහැ. ඒ නිසා ප්‍රාස්වාසය ආස්වාසයෙන් බැහැරව කාය සංකාරයෙන් බැහැරව මේ කාර්යය කතා කරන්න බෑ. ඒ නිසා චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා භාග්‍යතුන් වහන්සේ වදාරලා තියෙන්නේ මේ චේතනාව මුල් කොට ඒ කාය කම්මය, වචී කම්මය, මනෝ කම්මය කියන ක්‍රියාවල් සිදු වෙන බවයි. ඊළඟ අවස්ථාව අපි බලමු. කම්මානං නිධාන සම්භවෝ වේදිතබ්බෝ කර්මයාගේ නිධාන සම්භවය දත යුතුයි කියලා පෙන්නනවා. මේ නිධාන සම්භවය කියන්නේ ආරම්භය, උප්පත්ති ස්ථානය. කතමෝච භික්කවේ කම්මානං නිධාන සම්භවෝ පස්සෝ භික්කවේ කම්මානං නිධාන සම්භවෝ. මහණෙනි, කර්මයාගේ නිධාන සම්භවය කුමක්ද? ස්පර්ශයයි කියලයි දේශනා කරලා තියෙන්නේ. ස්පර්ශයේ කර්මයාගේ නිධාන සම්භවයයි කියලා. අපි මේ වචනේ තේරුම් ගන්න උත්සාහ දරමු. ඇස, කන, දිව, නාසය, ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හමු වෙනවා. මනෝද්වාරයට අරමුණු හමු වෙනවා. ඉන්ද්‍රිය හයටම ගෝචර රූප හයක් හමු වෙනවා. අපි එක කාරණයක් ඉදිරිපත් කරගන්නවා. දැන් චක්කු ප්‍රසාදය උස්නේ නිසයි. උස්නේ ආස්වාස වාතේ නිසයි. මේ චක්කු ප්‍රසාදය හොඳින් ක්‍රියාත්මක නම් ආලෝකයක් ඇති විට වර්ණයකෝ සටහනක ඡායාව වැටෙනවා. ඒ ඡායාවක් වැටෙනකොට ඒ ආරම්භය සිහිවීමක් වෙනවා. හිතකට එකතු වෙලා අතහැරුණු දෙයක් සිහියට නැගෙනවා. යොමු වීමක් වෙනවා. මේ සිහියට නැගෙනකොට පෙනීම හා පෙනෙන කාරණේ විඥානීය තුලයි. අපිට මෙතන චක්කු ප්‍රසාදයට ආලෝක උදව්වෙන් වර්ණ සටහනක ඡායාව වැටෙනකොට සිහිවීමක් වෙන්නේ ඇයි කියලා අපි හිතුවොත් බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායෙහි සඳහන් වෙන කම්ම සූත්‍රෙහි වදාරලා තියෙනවා, මහණෙනි, පුරාණ කර්මය හා නව කර්මය වදාරමි කියලා. චක්කුම් භික්කවේ පුරාණං කම්මං කියන ආකාරයට බුදුහාමුදුරුව වදාරනවා, මහණෙනි, ප්‍රත්‍යං විසින් සකස් කරන ලද්දා වූ, චේතනා විසින් පිළියෙල කරන ලද්දා වූ, වේදනාවට වස්තුවක් ලෙස දැකිය යුතු ඇස පුරාණ කර්මයකි කියලා. එතකොට මේ කාරණා 6 ගැනම පෙන්නනවා. ඇස, කන, දිව, නාසය, ශරීරය, හිත. මේන් කියන්නේ කර්ම ශක්තියක් මුල් කොට මේ 6 ඉන්ද්‍රියන් සහිත සිරුර ජාති වූ බවයි. මේ තවත් තැනක පෙන්වන්නේ භව පච්චා ජාති කියලා. ඒ කර්ම ශක්තියට අනුව ජාති වුණා වූ මේ 6 ආයතනෙ ආරම්භේ පටන්ම ප්‍රත්‍යයන්ගෙන් චේතනාව මුල්ව වේදනාවට වස්තුවක් ලෙස සැකසීලා ඇවිල්ලා තියෙනවා. ඒ නිසා තමයි අදත් හොඳින් මේ වායෝ ධාතු ආස්වාස ප්‍රාස්වාස ක්‍රියාකාරීත්වය සිද්ධ වෙනවා නම් ප්‍රසාදයට ගැටෙනකොට චක්කු ප්‍රසාදයට
ගෝචර රූපේ ගැටෙනකොට අර භාවිතා වෙලා හිතට එකතු වෙලා අතහැරිලා තියෙන ආකාරයට සිහිවීමක් වෙලා දැනගැනිල්ලක් වෙන්නේ. මේකට සවිඥානික බව කියලා කියනවා. මෙන්න මේ විඥානීය කියන මේ දැනගැනිල්ල තුලයි පෙනීම හා පෙනෙන දේ. අනිත් විඥාන තුලත් ඒ විදිහට හිතලා බලන්න පුළුවන්. ඒ නිසා කර්මයාගේ නිධාන සම්භවය ආරම්භය මේ ස්පර්ශයයි. ඒ දත යුතුයි. ඊළඟ අවස්ථාව කතමාච භික්ඛවේ කම්මානං වේමත්තතා. මහණෙනි කර්මයාගේ බෙදීම කුමක්ද? අත්ති භික්ඛවේ කම්මං නිරේ වේදනියං. අත්ති කම්මං තිරච්ඡාන යෝනි වේදනියං. අත්ති කම්මං පෙත්තිවිසේ වේදනියං. අත්ති කම්මං මනුස්ස ලෝක වේදනියං. අත්ති කම්මං දේව ලෝක වේදනියං. මේ ආකාරයට භාග්‍යතුන් වහන්සේ වදාරනවා නරකෙහි විපාක දෙන කර්මයක් තියෙනවා. තිරිසන් යෝනිහි විපාක දෙන කර්මයක් තියෙනවා. പ്രേත විශේෂෙහි විපාක දෙන කර්මයක් තියෙනවා. මනුස්ස ලෝකේ විපාක දෙන කර්ම තියෙනවා. දෙව්ලෝ විපාක දෙන කර්ම තියෙනවා කියලා. ඒතර මේ වේමත්තතාවය කියන්නේ මේ බෙදීමක් දේශනා කරලා තියෙනවා. උදාහරණයක් හැටියට අපි හිතමු දෙන්නෙක් කතා කරමින් ඉන්න තැනකින් සොරසල් සතෙක් කාවික් පැනලා යනවා කියලා හිතමු. හාවක් කියන ගෝචර වස්තුව ඒ ආලෝක උදව්වෙන් ඒ ඇහැට ප්‍රතිබිම්බය වැටෙනකොට දෙවිදියත් සිහියට නැගෙන්නේ. කෙනෙකුට සිහියට නැගෙනවා මේ සතාට කරදරයක් වෙලාද කරදරෙන් බේරන්න ඕනේ කියන මු르දු ආත්මාර්ථකාමීත්වෙන් තොර චේතනාවක් හිතක් ඇති වෙනවා. අනිත් කෙනාට ඇති වෙනවා ගලක් පොල්ලක් තියෙනවා නම් ළඟපාතක ක්ෂණිකව ගහලා මරා ගන්න පුළුවන් භුක්ති විඳින්න පුළුවන් කියන චේතනාවක් ඇති වෙනවා. එතකොට එක චේතනාවක් අපිට පෙනෙනවා හුඟක් සැරයි උණු වතුර වාගේ. අනිත් චේතනාව ආත්මාර්ථකාමින් තින් තොරයි සිහිල් දිය වාගේ නිවි නිවි යනවා. එතකොට මෙහි ප්‍රභේදයක් තියෙන බවක් පේනවා. මේ ප්‍රභේදයට නැවත නැවත රැස් වෙන්නේ නැවත නැවත හිතෙන්නේ රළු හිතක හේතුවේ ඵලයේ රළු ගතියක් පහළ වෙනවා. මු르දු හිතක හේතුවේ ඵලයේ මු르දු ගතිය පහළ වෙනවා. පොදු ප්‍රස්වාස ආස්වාසෙන් දෙන ශක්තිය වත් බලන්න දෙවිධයකට චේතනාවෙන් විවිධත්වයක් වෙන හැටි. බෝධෙනෙකුගේ අදහසක් තියෙනවා මෙච්චර මේ දිවුණුවකට ආපු මිනිස්සයා කොහොමද මේ තිරිසම්පල උප්පත්ති වාගේ උපතකට නුවණින් හීන උපතකටපත් වෙන්නේ කොහොමද කියලා. මම පුංචි උදාහරණයක් ඒකට කියන්නම්. අපේ විහාරස්ථානෙට ගමේ සොනකයෝ කීප දෙනෙක් එනවා 10:10 විතර වෙනකොට මේ සත්තු දාන්නවා වෙලාව කෑම කන්න බලාපොරොත්තුෙන් එනවා. දැන් මේ සතුන්ට ඉතිරි ආහාරය දෙන ස්ථාන කීපෙකුත් තියෙනවා. තව කෑම ඒ තැන් වලට දාමලා නැහැ. සත්තු පැත්තක ඉන්නවා. අර එක හිස් ස්ථානයකට සුනකෙක් ළඟා වෙලා ඉව කරන්න ගියොත් අනිත් අය ගොරවනවා. එතකොට ඒ සුනකයා ආපහු එනවා.
තව කෙනෙක් ගියොත් අනිත් අය ගොරවනවා. ඒ අය දන්නවා ඉදිරියේදී මේ තැන් වලට කෑම දමනවා. ළඟා වෙන කෙනාට ඒක ලැබෙනවා අපිට නොලැබෙනවා එහෙම වුණොත් කියලා. ඒ වාගේ බලන්නේ චේතනාව වැඩ කරන හැටි. අද මනුස්ස සමාජය තුලත් මිනිස්යා කියලා කිව්වට එහෙම නැද්ද? දේශපාලනිකදී හරි ආයතන ප්‍රධානත්වයක් ලබා ගන්න හදනකොට හරි එහෙම නැත්නම් ක්‍රීඩාවකින් දිනනකොට හරි ඕනම අවස්ථාවක යම් තැනක් ලබා ගන්න හදනකොට ඒ ලබා ගන්න බලාපොරොත්තු ඉන්න අයට තරහ එනවා. තරහ ඇති වෙලා ඒ දේ වළක්වන්න වැඩ කරනවා. නමුත් සුදුස්සාට සුදුසු තැන ලැබෙන්න ඕනේ, සුදුස්සාට සුදුසු තැන තියන්නත් ඕනේ. ඒක මනුස්සකම. ඒක මූර්ධකම. කාත්මාර්ථකාමීත්වෙන් තොර දෙයක්. නමුත් යමකට යම් තනතුරකට අරාකාරයකට අධික තරහ ගතියකින් කොටන්නම් මරන්නම් කියන විදිහට එක්තරා අපිට එක වචනකින් කියනවා පොරැල්ලිල්ලක් වාගේ දෙයක් කරනවා නම් ඒක සත්ත්ව ගතියක්. ඒතර මිනිස්සයා වුවත් එවන සත්ත්ව ගති භාවිතා වෙන්න කරන කියන කාය කම්මේ වචී කම්මේ මනෝ කම්මේ නිරුද්ධ වුවත් ඒ ගතිය එකතු වෙලා වැඩ කරපු නිසා කර්ම රැස් වෙනවා. මේක තමයි වේදනා පච්ච තණ්හා, තණ්හා පච්ච උපාදාන, උපාදාන පච්ච භව. එහෙනම් කර්ම රැස් කරනවා කියලා පෙන්නලා තියෙනවා. ජීවිත අවසානයේහි ඒ අවසාන සිත නිරුද්ධ වෙනකොට, චුති සිත නිරුද්ධ වෙනකොට රැස් කරපු ආකාරයට භාවිතා කරපු ආකාරයට තමයි ඊළඟ හිත පහළ වෙන්නේ. ආරම්භක හිත ප්‍රතිසන්දි විඥානය කියලා අපි හඳුන්වනවා. ඊට සුදුසු කලලයක් ඇසුරේ තමයි එහෙනම් ජාති වෙන්නේ, භවපච්චා ජාති. අර කර්ම විපාකය ගතකරනද මේ විදිහට සිරුර මනුස්ස භාවයට පත් වුණාට බෑ. මේ රැස් කරන්නා වූ කර්ම ශක්තිය වලට අනුව තමයි මේ ජාති වීම වෙන්නේ. මේ විදිහට හේතුඵල ධර්මයට අපි එකතු කරලා මේ සිද්ධිය බලන්න ඕනේ. ඒ නිසා මෙහෙම අපිට බෙදීමක් පෙන්눔 කරලා තියෙනවා. ඊළඟ අවස්ථාව අපි බලනවා කතමෝච භික්ඛවේ කම්මානම් විපාකෝ. මහණෙනි කර්මයන්ගේ විපාකේ කුමක්ද? ත්‍රිවිධාහම් භික්ඛවේ කම්මානම් විපාකං වදාමි. මහණෙනි මම විපාකයේ තෙපරිදි කොට පෙන්වමි. දිත්තේවා ධම්මි. දිත්ත ධම්ම වේදනීයව ඒ ජීවිතයේ තුලම ඒ ජීවිතේ කරන කර්ම විපාක වාරයට පැමිණෙන අවස්ථාවක් තියෙනවා. අපරේවා පර්යායි අනුතුරු ජීවිතේ කාන්තකට විපාක දෙන අවස්ථාවක් තියෙනවා. උප්පජ්ජේවා අනුතුරු ජීවිතේ විපාක දෙන අවස්ථාවක් තියෙනවා. අපරේවා පර්යායි කොතනක හෝ විපාක දෙන අවස්ථාවක් තියෙනවා. ඇයි මෙහෙම මේ විපාකේ ප්‍රභේද වෙන්නේ කියලා අපි හිතුවා. මේ ජීවිතේදීම දෙනවා. ඊළඟ ජීවිතේ දෙනවා. කොතනක හෝ විපාක වාරයට එනවා. මේ විපාක වාරයට එනවයි කියන්නේ ක්‍රියාව මමේ මගේ කියලා පවරාගෙන කම්පණයටපත් වෙනවා, ශෝකයටපත් වෙනවා. නොයසේනම් ලෙඩ වෙන්නේ මම, මහලු වෙන්නේ මම, මරණයටපත් වෙන්නේ මම කියලා උපාදානස්කන්ධයක් වශයෙන් පිළි අරගෙන කායිකෝත් මානසිකෝත් දුක්ඛයන් පවරාගෙන ජීවිතය ගත කරනවා. මේවා එක්තරා විපාක. එතකොට මේ එකේ ශක්තිය ප්‍රභේද වෙන්නේ උදාහරණයක් වශයෙන් කියනකොට සුදු කඩදාසියක් අරගෙන යටින් කාබන් කොලයක් තියලා යට කොලේට උඩින් කාබන් කොලයක් තියලා අයන්නක් අඳිනවා. අත තද නොකොට. තවත්
අයන්නක් අඳිනවා අත ටිකක් තද කරලා. තවත් අයන්නක් අදිනවා ඊට ටිකක් තද කරලා. උඩ කොලේ අයින් කළත් අත තද කරපු තරමටයි යට කොලේට ඇඳවිලා තියෙන්නේ. අර ලාවට ඇඳුණු දේවල් වල ශක්තිය අඩුයි. ඊට වඩා ටිකක් තදට ඇඳිලා තියෙන එක ඊට වඩා ටිකක් ශක්තිය වැඩි. හොඳටම තදට ඇඳිලා තියෙන එක මකන්න අමාරුයි. ඒ වාගේ මේ චේතනාව මුල් කොට වායෝ ධාතුවෙන් යම් ක්‍රියාවක් කරලා ඉවරයි කියලා කීවට ක්‍රියා කරවන්නෙක් ඉන්නවයි කියලා තණ්හා උපාදානින් ක්‍රියාව වුණු තරමට මමත්වෙන් ක්‍රියාව වුණු තරමට ක්‍රියාව අවසන් වුණාට යටකොලේ ඇඳුණා වාගේ නැවත අනාගත විපාකයක් පිණිස කර්ම සැකසෙනවා එතන. අවස්ථානුකූලව ඉදිරිපත් වෙන්නේ. ඒ සැකසෙන්නේ අර අල්ලාගත්ත තරමට අර සැකසෙනේ වගේ ශක්තියක් තියෙනවා. ප්‍රභේදයක් තියෙනවා. ඒ නිසායි මේ ප්‍රභේදවත්ව විපාක වාරයට එන්නේ. දැන් යම් ක්‍රියාවක් චේතනාව හේතුඵල ධර්මයකින් මේ ක්‍රියාව වෙනවයි කියලා පිළි නොගන පුජ්‍යලේ ක්‍රියා කරනවයි කියලා ක්‍රියාව අවසන් කරනකොට විපාක වාරයට එන්න තියෙන කර්ම මෝරනවා. මෝරණ එකක් ඉදිරිපත් වෙනවා. මේක එක්තරා හේතුඵල සම්බන්ධයක් තියෙනවා එහෙනම්. අනන්‍ය බවක් තියෙනවා. එහෙම අපි වටහා ගන්න ඕනේ. ඊළඟ අවස්ථාව ඛතමෝච භික්ඛවේ කම්ම නිරෝධෝ පස්ස නිරෝධෝ භික්ඛවේ කම්ම නිරෝධෝ. ඉස්සරලා අපි පැහැදිලි කරුවා කර්මයාගේ නිදාන සම්භාවයේ ස්පර්ශයයි කියලා ආරම්භය. ඊළඟට බුදුහාමුදුරුවෝ අදාරනවා කර්මයාගේ නිරෝධය කුමක්ද? ස්පර්ශය නිරෝධ වීමෙන් කර්ම නිරෝධ වෙනවා කියලා. පින්වතුන්ට මතක ඇති ස්පර්ශය කියන තැන අපි පැහැදිලි කරුවා මේ ඇහැට රූප ගැටෙනවා, කන්ට ශබ්ද ගැටෙනවා, දිවට ගන්ධ, නාසයට දිවට රස, නාසයට ගන්ධ, කයට ස්පර්ශ, සිතට අරමුණු. ඒ ගැටෙන ආකාරය හැටියටයි විඥාණයෙන් දැනගන්නේ කියලා පැහැදිලි කළා. අන්නේ ස්වභාවයට යොමු නොවි ඉන්න පුළුවන් නම් මේක කම්ම සූත්‍රයේ පෙන්නනවා කාය කම්මේ වාචී කම්මේ විතරක් නෙමෙයි මනෝ කර්මේ ස්පර්ශ නොකරන්න පුළුවන් නම් විමුක්තිය ස්පර්ශ කරනවා නම් මේ කාය කම්මේ වාචී කම්මේ මනෝ කර්මේ ස්පර්ශ නොකිරීම තමයි විමුක්තිය ස්පර්ශ කරනවා කියන්නේ. කර්ම නිරෝධ වෙනවා කියලා. නමුත් මේක නිකම්ම ස්පර්ශ නොකර ඉන්න බෑ. ස්පර්ශ නොකර ඉන්න පුළුවන් නම් කීවට බාහිර ඉන්ද්‍රියන් යොමු නොවිවත් ඉන්න පුළුවන්. නමුත් භාවිතා වෙච්ච දේවල් මනෝ කම්මයට ගලාගෙන එනවා. මනීන්ද්‍රිය පහළ වෙලා අරමුණු සිහියට නැගෙනවා, දැනගැනිල්ලක් ඇති වෙනවා. නිසා මේක ස්පර්ශ නොවෙන්න මාර්ගයක් තියෙනවා. ඒක තමයි ඒ ස්පර්ශ කරන මිදෙන මාර්ගයේ වශයෙන් බුදුරජාණන් වහන්සේ වදාරනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. කර්ම නිරෝධ කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අපි බලනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අංග 8කින් එක්තුණා වූ මාර්ගය. පළවෙනි අවස්ථාව අපි බලනවා. සම්මා දිට්ඨි. පුංචි උදාහරණයක් මේ පින්වතුන්ට මතක් කරන්නම්. වරක් පීනපු ගඟෙහි දෙවරක් පීනන්න බෑ කියන අදහසක් තියෙනවා. ඒ මොකද හමු වෙන වතුර එතන නොපවතිනකොට නැවත අලුත් වතුරක් හමු වෙනවා. ඒ වතුර නොපවතිනකොට නැවත අලුත් වතුරක් හමු වෙනවා. ඒ ගැලීමට අපි ගඟ කියනවා. හොඳයි. පීනන සිරුර ආස්වාස වාතයේ ලේ ධාතුවත් එක්ක සංයෝග වෙලා ඇති වෙන උෂ්ණය නිසා ශරීරයේ සීතල වළක්වලා
වායෝ ධාතුවකින් මේ ශරීරය ක්‍රියා කරනවා. ඒ නිසා තමයි දිරණ කොටස් වෙනුවට අලුත් රූපාංශු හැදෙන්නේ. ඒ සඳහා ආමාශගත ආහාර වැය වෙන්නේ. දිරු කොටස වායෝ ධාතුවකින්ම ප්‍රස්වාසය කියලා පිට කරන්නේ. ඒ බහිස්ත්‍රාවය කියලා අනිකුත් දිරු කොටස් පිට කරන ක්‍රම තියෙනවා. නමුත් ප්‍රස්වාසය ක්ෂණිකයි. නැවත අලුතින් නිපදෙන ලේ ධාතුවට තමයි ආස්වාසය එකතු වෙලා ආයත් උණුසුම උපදින්නේ. එහෙමනම් ශරීරයත් අර ගඟහාම සමානයි. වරක් හමු වෙන සිරුර දෙවරක් හමු වෙන්නේ නැහැ. පීනන චේතනාවත් වායෝ ධාතුව මුල් කොටයි ක්‍රියා වෙන්නේ. ඒකට එගොඩට පීනපුවාම ඒ ගඟත් ඒ සිරුරත් පීනන්න යොදපු චේතනාවත් ක්ෂණික මරණ සාන්තති මරණ. නමුත් එගොඩට පීනලායි මෙගොඩට පීනන්න හේතුවක් ඉතිරි වෙලා තමයි මේ ක්‍රියාව නිරුද්ධ වෙන්නේ. නැවත අලුත් වායු ධාතුවකින් අලුත් ආස්වාස ශක්තියකින් මෙගොඩට පීනන්න චේතනාව ඉදිරිපත් වෙනවා. මෙගොඩට පීනලා බලනකොට ඒ ක්‍රියාව නිරුද්ධයි. අපි මේ කාරණේ කතා කරන්නේ මේ ගඟක පීනීම ගැන කතා කරන්නම විතරක්ම නෙමෙයි. දැන් බලන්න අපි ආහාරයක් ගන්නකොට බත් හැමදාම ආහාරයට ගන්නවා කීවට ඒ සිරුර, ඒ අත, ඒ බත්, ඒ ගත්ත ආහාරයේ චේතනාව අපට ආයේ දෙවරක් හමු වෙන්නේ නැහැ. නමුත් ආහාරය අරන් අපි අවසන් කරන්නේ නැවත ආහාරයක් ගැනීමේ හේතුවක් තිබිලා. අපි අවසන් කරනවා කියවට ඇත්තටම මේක හේතුඵල ධර්මයෙන් වෙන්නේ. හේතුවක් ඉතිරි වෙලා තමයි අනතුරු ක්‍රියාවට පළමු ක්‍රියාව නිරුද්ධ වෙන්නේ. මේ විදිහට අපට වචන කතා අර ඒ කාය කම්මේ විතරක් නෙමෙයි මේ වචන කතා කිරීම දිහා බලන්න. ආස්වාස වාතයට චේතනාව එකතු කරලා තොල්ල තල්ල ගිරිය ක්‍රියා කරලා ඇතුළත පිට වෙන රැලි මාලා පිටවි ගියත් කතා කරලා ඉවර වෙලා බලනකොට ඒ කතා කරපු වචන එතන ඇතුව නිරුද්ධ වුණා. නැවත එවැනි ආකාරයට කතා කරන්න හේතුවක් වෙලා තමයි කතාව අවසන් වෙන්නේ. කාය කම්මේ වාචී කම්මේ. ඒ නිසා නිතර අපිට ප්‍රායෝගික ජීවිතෙහි දකින්න පුළුවන් වෙන්න ඕනේ යම් ක්‍රියාවක් ආරම්භ වෙලා හේතුඵල ධර්මයට අනුව ක්‍රියාව නිරුද්ධ වෙනවා කියලා. හැම ක්‍රියාවක්ම බැරි වුණත් අතරින් පතරවත් අපට සිහිපත් වෙනවා නම් යම් මොහොතක් අපට එනවා කාය කම්මයට නොදෙනි කාය ක්‍රියා කිරීමට යොමු නොවි වචනේ ක්‍රියාවට යොමු නොවි ඒ දෙක පුළුවන්නේ මනෝ කම්මේ පහළ වෙනකොට. ඇයි මේ මනෝ කම්මේ පහළ වෙන්නේ? අර භාවිතා වෙලා අතහැරුණු ගතිය සිහියට නැගෙනවා. ආස්වාසි ශක්තිය දෙනවනම්. ඒ මනෝ කම්මේ පහළ වෙනකොට මනෝ කම්මේහි පහළ වෙන්නේ කලකී කාරණී කියලා අපි කීවට කලකී කාරණී ඉවරයි එවැනි ආකාරයක්. එහෙනම් නැති වෙච්ච එකේ ආකාරයක් මේ මනෝ කම්මේට පහළ වෙන්නේ. ඒ වගේම පහළ වෙන මනෝ කම්මයක් හේතු ප්‍රත්‍යයෙන් ඇතිව නිරුද්ධ වෙන ස්වභාවයක්. හේතුවක්. මේක ආස්වාසය අනිත් හේතුවර භාවිතා විලා නැවත පහළ වෙන්න තිබුණු අනාගත ඵලයක් ඇති කරවන්න පුළුවන් ශක්තිය. මේ හේතු ධර්මයේ ඵලය තමයි මේ මනෝ කම්මී කියන්නේ. එතකොට මේ මනෝ කම්මයක් ඇතිව නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදිහට අපිට බලන්න පුළුවන් නම් යෙදෙන්න පුළුවන් නම් මේ හේතුඵල ධර්මයේ කෙරෙහි කාය කම්මේ වචී කම්මේ මනෝ කම්මේ ස්පර්ශ නොකරන තැන. ඒකට භාග්‍යවතුන් වහන්සේ වදාළේ විමුක්ති ස්පර්ශ කරනවා කියලා. ඒකයි මේ කම්ම නිරෝධගාමිනී පටිපදාව සම්මාදිට්ඨි වෙන්න ඕනේ. සම්මාදිට්ඨි වෙනකොට සම්මාදිට්ඨි ආකාරය ගන්නවා සංකප්පය. වචන සම්මා වාචා සම්මා කම්මන්ත. එතකොට මේ
කාරණා හතර එකතුවට අපි කියනවා සම්මා ආජීවය. ඒ තැන වීරියක් හා සිහියක් යෙදුණා. දැන් අංග 7කින් සමන්වාගතයි සම්මා සමාධිය. නමුත් සම්මා සමාධිය කියන්නේ යමක් අල්ලාගත් දෙයක් නෙමෙයි. ඒකත් එක්තරා අංගයක්. මේ විදිහට කම්ම නිරෝධ කරන ප්‍රතිපදාවක අපි හැසිරෙන්න ඕනේ. එතකොටයි මේ අපිට පුළුවන්කමක් ඇති වෙන්නේ මේ ජාති ජරා ව්‍යාධි ශෝක මරණයන් ඉක්මවා යන්න. පුංචි උදාහරණයක් මේ පිළිබඳව කියන්නම් අපිට මතක හිටින්න. පදමානක ජාතික අවසානයේ තියෙනවා වීණා වාදනය කරන්නා වූ පුජ්‍යලෙක් අඹුවක් එක්කලා ගමනක් යනවා. ගඟෙන් එගොඩ ගංගාවක් හමු වුණා. ගඟෙන් එගොඩ වෙන්න ඕනේ. වීණාවට වතුර පිරුණා. අඹුව කියනවා අනේ ස්වාමීනි මට එක ගීතයක් ගායනා කරන්න කියලා. මේ පුජ්‍යලයා දියේ ගන ගිලෙන්න යන තොපට මොන ගීද කියලා වීණාවත් තරම් එගොඩ වුණායි කියනවා. අඹුව ගඟට තල්ලු කරලා. එතකොට වීණාව වාගේ තමයි මේ ආස්වාස ප්‍රාස්වාසය. අඹුව වාගේ තමයි මේ සිරුර. ගමනක් යනවා වාගේ තමයි ආස්වාස වාතයේ මුල් කොට චේතනාවක ක්‍රියාව. එතකොට මේ ඉදිනදා කරන හැම ක්‍රියාවක්ම වීණා වාදනය කරන්නා වූ පුරුෂයෙක් අඹුවක් එක්කලා ගමනක් යනවා කියන තැනට යොදන්න පුළුවන්. ගංගාවක් හමු වුණා ගඟෙන් එගොඩ වෙන්න ඕනේ. ඒ වාගේ මම අර පැහැදිලි කළා ගඟේ උපමාව වරක් හමු වෙන ක්‍රියාව දෙවරක් හමු වෙන්නේ නැහැ. නමුත් මේ තුල සැඩපහරවල් තියෙනවා වාගේ කාය කම්මේට වචී කම්මේ මනෝ කම්මේ තුල මේ ක්‍රියාකාරීත්වයේ තුල ඉන්ද්‍රියංගේ ක්‍රියාකාරීත්වයේ තුල කාමෝග භවෝග ditthiyෝග අවිද්‍යාවෝග කියන සැඩපහරවල් වලට අහු වෙනවා. එකෙන් එගොඩ වෙන්න ඕනේ. එගොඩ වෙන්න යනකොට මේක ඊදී යනකොට වීණාවට වතුර පිරුණා වාගේ අපිට යම් මොහොතක් එනවා මරණාසන්න වෙලාවක්. එක මොහොතක් හරි ජීවත් කරවන්න හදන්නේ. අඹුව කියනවා ගීයක් ගායනා කරන්න කියලා. දේ යන ඔබට මොන ගීද කියලා වීණාවත් තරම් එගොඩ උණයි කියන්නේ මේ ආස්වාස ප්‍රාස්වාස වාතයේ කෙරෙහිම දැකගත්තා වූ නුවණින් යුක්තව කර්ම නිරෝධ කියන தත්වයකට එන්නට පුළුවන්කමක් තියෙනවා. ඒකයි කියන්නේ කාය කම්මේ වචී කම්මේ මනෝ කම්මේ ස්පර්ශ නොකර විමුක්ති ස්පර්ශ කරනවා කියලා. මේකයි භාග්‍යතුන් වහන්සේ මේ කර්ම නිරෝධී කියලා දේශනා කරලා තියෙන්නේ. ඉතින් මෙතෙක් වෙලා මේ ශ්‍රවණය කරගත්තා වූ ධර්මයේ තමාගේ ජීවිතයට එකතු කරගෙන එදිනෙදා ජීවිතයේ තුල ප්‍රඥාවකින් යුක්ත වන්නා වූ සතිපට්ඨානයක් භාවිතා කරගෙන මේ ජාති ආදී දුකින්තර උතුම් නිර්වාණය සැනසීම සාක්ෂාත් කර ගැනීමට මේ පින්වතුන්ට ප්‍රඥාව වැඩිවීමට මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ ධර්මානුශාසනාවට දායකත්වයක් දරන ලද්දා වූ කිසියලුම පින්වතුන්ටත් ඒ නමින් නැසීමේ පරලෝයන්ට යෙදුණු සියලු ඥාති වර්ගයාටත් ඒ වගේම මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිතුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ලද්දා වූ සමස්ත සියලුම පින්වතුන්ටත් මේ පුණ්‍ය ශක්තිය අයිති වේවා අනුමෝදන් වේවා. සෑම සියලු දෙනෙක්ම සිතන පතන ධාර්මික අදහස් සඵල වේවා. සියලු දෙනාටම ජාති ආදී දුකින්තොර උතුම් නිවනින් සැනසීම වේවා. සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තුං සදා. ධර්ම ශ්‍රවණානි සංසේ කරනකොට උතුම් නිවනින් සැනසීම වේවා. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු.